අයිබෝන් සීලුම දෙනාට ඔගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ ටියුටර් SL YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද තවත් කෙනෙක්ට ඇඩ් එකක් පෙන්නලා සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඉතින් මේක හරිම ලේසි වැඩක්. අපිට තියෙනවා මේකට ප්‍රධාන වශයෙන් කරන්න සයිට්ස් කිහිපයක් තියෙනවා. ඉතින් අද අපි පාවිච්චි කරන්නේ එතනින් එක සයිට් එකක්. ඔගොල්ලෝ නම අහලත් ඇති ඇඩ්ස්ටෙරා කියන සයිට් එක. මේකෙදි අපිට කරන්න තියෙන ප්‍රධාන වශයෙන් ගිහිල්ලා අපි ලින්ක් එකක් දෙනවා. ඒ ලින්ක් එක කාට හරි ෂෙයා කරාට පස්සේ එයාලා ඒ ලින්ක් එකෙන් ගියාට පස්සේ ඇඩ් එක ප්ලේ වෙනවා. ඒ ඇඩ් එක ප්ලේ වුණාට පස්සේ අපිට පොඩි රෙවෙනියු එකක් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි මේක සල්ලි හොයන්න යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද කරන්න කියලා. හරි පළවෙනියටම ඕගොල්ලෝ ඔයාගේ PC එකේ තියෙන හරි ෆෝන් එකේ හරි තියෙන බ්‍රවුසර් එකට ගිහිල්ලා ස්ටෙරා කියලා සර්ච් කරන්න. මම මේකේ ලින්ක් එක පහලින් දාලා තියන්නම්. ස්ටෙරා කියලා සර්ච් කරාට පස්සේ ඕගොල්ලෝ මේ වගේ Google එකෙන් දෙන රිසල්ට් එකකට එනවා. මේකේ ඕගොල්ලන්ට මේ වෙනවා ඇති මේ තියෙන ලෝගෝ එක. ඉතින් ඕගොල්ලෝ පල්ලෙහාට ගියාම බලා ගන්න පුළුවන්. මෙතන තියෙන මෙන්න මේ ලෝගෝ එක තියෙන සයිට් එක උඩ ක්ලික් කරන්න. එතකොට ඕගොල්ලෝ සයිට් එකකට ලෝඩ් වෙයි. හරි සයිට් එකට ආවා. මෙතන පේනවා ඕගොල්ලන්ට login sign up කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මෙතන sign up කියන එක හරි login උඩ හරි ක්ලික් කරන්න පුළුවන්. මම sign up උඩ ක්ලික් කරපුවාම එතන all දෙන්න මේ වගේ sign up as කියලා පෙන්නනවා. මේකෙදි ඔයගොල්ලෝ advisor නෙවෙයි publisher කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. ඉතින් මෙතනින් earning start earning කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ Adstera account එකකට load වෙනවා. ඊට පස්සේ මේ වගේ page එකකට ඔයගොල්ලෝ එනවා. මේකෙදි ඔයගොල්ලෝගෙන් email එකක් අහනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ log වෙන්නේ නෙවෙයි email එක ගාලා. ඊළඟට ඔයගොල්ලෝගේ first name එක සහ last name එක අහනවා. එතකොට ඔයගොල්ලෝගේ strong password එක මෙතන දෙන්න. මෙතන login කියන තැනට user name එකක් දෙන්න. එතකොට ඒ යූසර් නේම් එක හරි ඊමේල් එක හරි පාවිච්චි කරලා තමයි ඔයගොල්ලෝ ලොග් වෙන්න ඕනේ. ඊළඟට මෙතනින් කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න මේ මැසේන්ජර් කියන එක නම් මෙතනදී ඔයගොල්ලෝ පාවිච්චි කරන මොකක් හරි එකක් දෙන්න. කියන්නේ Telegram හරි Facebook WhatsApp කැමති එකක් දෙන්න. ඒක එච්චර වැදගත් නෑ. ඊළඟට මෙතන ටික් එක දාලා මතක ඇතුව ටික් එක දාන්න. මෙතන Cloudflare එකෙන් ඔයගොල්ලෝගේ වෙරිෆිකේෂන් එකක් අහයි. මේ වෙරිෆිකේෂන් එක සක්සස් වුණාට පස්සේ මෙතන sign up ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඊමේල් එකක් එනවා. මෙතෙන්ට දාපු ඊමේල් එකට ඔයගොල්ලන්ට ඊමේල් එකක් එනවා. ඒ ඊමේල් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට එතන ලින්ක් එකක් ඇති. ඒ ලින්ක් එක උඩ ක්ලික් කරපුවාම ඔයගොල්ලෝ ඔටෝ ඩිරෙක්ට් වෙනවා මේ Adstera කියන site එකට. ඉතින් මම මගේ හදපු account එකක් තියෙනවා. මම ඒ හින්දා ඒකෙන් ගිහින් පෙන්නන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඒ විදිහට sign වුණාම මේ වගේ dashboard එකකට තමයි ඔයගොල්ලෝ එන්නේ. හරි dashboard එකට ගියාම මේ විදිහට තමයි පෙන්නන්නේ. ඔයගොල්ලෝට මෙතනින් balance කියලා පෙන්නනවා ඇති. එතන earn කරලා තියෙනවා මම දැනට $0.1ක් earn කරලා තියෙනවා. එතකොට මෙතනින් මම දාපු යූසර් නේම් එක පබ්ලිෂර් කියලා පෙන්නනවා. හරිද? ඊළඟට අපි කරන්න යන වැඩේ තමයි ඩිරෙක්ට් ලින්ක් කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලෝනේ මේ මෙතන තියෙනවා මේ තුන්වෙනියට ස්මාර්ට් ලින්ක් කියලා තියෙනවා. මේ ස්මාර්ට් ලින්ක් කියන්නේ ඩිරෙක්ට් ලින්ක් කියන එකම තමයි. අපි මේ විදිහට ඩිරෙක්ට් ලින්ක් කියන එක උඩ ක්ලික් කරනවා. හරි. ඕගොල්ලෝ ක්ලික් කරාට පස්සේ මෙතෙන්ට එනවා. මේ වගේ පේජ් එකකට ආවට පස්සේ මෙතන ඕගොල්ලෝගේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. පළවෙනියටම ආපු කෙනෙක්ගේ මෙතන කිසිම දෙයක් පෙන්වන්නේ නැතුව ඇති. මම කියන්නම් මේක ගන්න කොහොමද කියලා. මෙතන පේනවා ඔයගොල්ලන්ට add smart link කියලා තියෙනවා. ඉතින් මේ ක්ලික් කරාට පස්සේ මෙතනින් අහනවා traffic type එක adult ද mainstream ද කියලා. මේක adult කියන එක තියලා ඔයගොල්ලෝ add ක්ලික් කරන්න. මම ඒක cancel කරන්න මම ගාව දැනට link තියෙන හින්දා ඔයගොල්ලෝ add ක්ලික් කරපුවාම මේ විදිහට පොඩ්ඩක් වෙලා යනවා. සාමාන්‍යයෙන් තප්පර 30ක් වගේ ගියාට පස්සේ මෙතනින් ඕගොල්ලෝගේ link එක generate වෙනවා. හරිද? ඊට පස්සේ ඕගොල්ලොන්ට මෙතනින් කරන්න පුළුවන් මෙතන activate කියලා active කියලා වැටෙනවා. සමහර ලාට මේක expire වෙනවා. එතන active කියලා වැටුණාට පස්සේ ඕගොල්ලොන්ට පුළුවන් මෙතනින් මේ copy link කියන එක click කරන්න. link එක copy කරගෙන ඕගොල්ලෝ අලුත් tab එකක් open කරලා මෙතෙන් මේක paste කරන්න. paste කරපුවාම ඕගොල්ලොන්ට බලාගත්ත හැකි හරි ඕගොල්ලොන්ට පේනවා ඇති මෙතන 1xbet එකේ ad එකක් තමයි play වෙන්නේ. කියන්නේ එයාලගේ site එකේ page එකකට තමයි යන්නේ. ඉතින් මේක තමයි ඇඩ් එකේ ලින්ක් එක. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ මේ ලින්ක් එක ගිහිල්ලා Facebook එකේ හරි ඔයගොල්ලෝ පාවිච්චි කරන වෙනස් සෝෂල් මීඩියා එක නැත්නම් යාළුවන්ට ඒ විදිහට ෂෙයා කරාට පස්සේ එයාලා ඒක ක්ලික් කරන ගාන වාරයක් ගානේ ඕගොල්ලන්ට මේකෙන් සල්ලි හම්බ වෙනවා. ඉතින් මේක තමයි ඩිරෙක්ට් ලින්ක් කියලා කියන්නේ. තව විදිහක් තියෙනවා මේක අපිට ඊට පස්සේ අපිට වෙබ් එකක් තියෙනවා නම් අපිට මේකට ඇඩ්ස් ප්ලේ කරන්නත් පුළුවන්. ඉතින් ඒක වෙන පස්සේ අපි කතා කරමු. හරි ඊට පස්සේ ඕගොල්ලෝ යන්න මෙතනින් ස්ටැටික් කියන බාර් එකට.
ඉතින් ස්ටැටික් බය එකට ගියාම ඔයගොල්ලන්ට මම මේක පෙන්වන්නම්. මෙතන 12:20 ඉඳන් 24 වෙట్లా තියෙන්නේ. පළවෙනිදා ඉඳන් 24ට දාලා ඇප්ලයි කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මගේ ලින්ක් එක ක්ලික් කරලා ආපු කට්ටිය ගන්න. ඉතින් මෙතනද ඉම්ප්‍රෙෂන් 32ක් තියෙනවා. ඉතින් ඉම්ප්‍රෙෂන් 32ට ඇවරේජ් CPM එක $3.4.6ක් තියෙනවා. ඒකෙන් මට රෙවෙනියු එක තියෙනවා $0.1.9. ඉතින් මම මේක කිසිම ඒ කියන්නේ එකම එක පෝස්ට් එකකට විතරයි මේ ලින්ක් එක දාලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ආපු ඉම්ප්‍රෙෂන් ටික තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මම කිසිම මේකක් හදන්න නැතුව තනි පෝස්ට් එකකට දාපු එකකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට බලන්න මම මේක 12 වෙනි මාසේ 11 වෙනිදා තමයි මේක දාලා තියෙන්නේ. එදා දාපු පෝස්ට් එකට ක්ලික්ස් 22යි මේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඒ පෝස්ට් එකටම ආපුවා. ඉතින් මට මේකේ 0.1ක රෙවෙනියු එකක් ලේසියෙන් අරන් ඇවිල්ලා තිනවා. අපිට තියෙන්නේ ලින්ක් එක පේස්ට් කරන්න විතරයි. ඉතින් ඊළඟට පේමන්ට් වලට ගියාම හරි පේ අවුට් ගියාට පස්සේ අපිට මෙතනින් පේමන්ට් මෙතඩ් එක චූස් කරන්න තියෙනවා. ඉතින් මෙතනින් ඔයාගේ මෙතඩ් එක චූස් කරන්න තියෙන්නේ. ඉතින් මෙතනින් ශ්‍රී ලංකා කියලා පෙන්නනවා. මෙතනින් කරන්සි එක අපි USD වලට දෙන්න. ඊළඟට මෙතනින් දෙන්න. මෙතනින් මේ ටික අපිට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට wire transfer හරි web money හරි TRC bitcoin විදිහට ගන්නත් පුළුවන්. එතකොට මෙතෙන් ගිහලා save දීලා අපිට පුළුවන් මේකේ pay out එක ගන්න. ඉතින් ඒක ගැන වීඩියෝ එකක් මම පස්සේ ගේනවා අනිවාර්යයෙන්ම. දැනට ඔයගොල්ලෝ වැඩ කරගෙන යන්න. සාමාන්‍යයෙන් $5ක් වගේ හැවුවට පස්සේ මේකේ withdrawal ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මේ ඇඩ්ස්ටරා කියන සයිට් එකෙන් සල්ලි හොයන විදිහ. මේ තියෙන අපි ඩිරෙක්ට් ලින්ක් වලින් හොයපු විදිය විතරයි. ඉතින් අපිට පුළුවන් ඕනම් වෙබ් එකකට කනෙක්ට් කරලා, ඒ කියන්නේ ඔයගොල්ලෝගේ තියෙන වෙබ්සයිට් එකකට කනෙක්ට් කරලා ඒක ඇඩ් ප්ලේ කරලාත් අපිට සල්ලි හොයන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝට වෙබ්සයිට් එකක් නැත්නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන ලේසිම වැඩේ තමයි මේක. මේක හොයන්න බැරි නෑ. අන්න පුළුවන්. ඔයගොල්ලෝ උත්සාහය තිබ්බොත් මේක කෙලින්ම කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක තමයි අද ගෙනාවේ. ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තා නම් මට ඒක ගැන සතුටුයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරන්න. ඉතින් ඉදිරියටත් මම තව මේ වගේ සයිට් එකක් කරගෙන එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.